දුවේ 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 මේ හැරෙන්නකෝ. අර කුස්සිය හැමම බඩු හැඩි වෙලා තියෙන්නේ. සිංක් එකේ තියෙනවා පිඟන් ගොඩක්. හොදන්න. පොඩි එකනා නිදි නේද? දාලා එන්නකෝ ඉතින් ඒ ටික කරන්න. අර පුතාගේ තියෙනව නේද ඇඳුම් අදින්නත්? මං නිදා ගන්න යනවා. ඔයා ඒ ටික කරන්න. බබා හැරුණොත් මං බලන්නම්කෝ. හරි මං ඒ ටික කරන්නම් අම්මේ. අම්මා තියලා අම්මා නිදා ගන්නකෝ. මං මේ ටික කරන්නම් බබාව තියලා ඇවිල්ලා. මගේ රත්තරන් පුතා නිදා ගන්න පුතේ දැන් කීයද වෙලාව? පාන්දර එකක් වෙලා. ඔයා නිදා ගන්න යන්නේ කොච්චර අමාරුද කියලා ඔයාට තේරෙන්නේ? ඉඳලා කට්ටියට තේරෙන්නේ නැහැ. කුක්කු ටිකක් බීලා නිදා ගන්න පුතේ. මට එපා වෙලා තියෙන්නේ මේ ජීවිතේ. මේවා තේරුම් ගන්න මම. දුවේ මේ බලන්න මේ නැපි නෑ කෙල්ල ගන්න හා දැන් මං හොදන්න. ඔක්කොම දේශ නෑ. හරි මං දැන් හොදන්නම් අම්මේ. මේ පුතා හිට අඳගෙන යනවා පුතාගේ කලිසම් ආ නේද? මං දැන් හොදලා වේලෙන දාන්නම්කෝ. යන්න ඕනේ මේ රෙදි හා අම්මේ හා. හොදන්නේ නැද්ද? හොදන්න මේ ටික කට්. ඕකිට ඔච්චර සැප දෙන්න බෑ. මොකද ඕකිලාගේ ගෙවල් වල ඉවන මොක වොෂින් මැෂින් වල හේදුවේ. අතෙන් ගලෙන් අවුලලා හොදන්න ඇත්තේ. අතෙන් හොදපුවාම මං ටක් ගාලා මෙයින් එකෙන් මූව් කරන්න ඕනේ. ආනේ දුවේ කරන්ට් ඕ නේද අම්මේ? ඒකනේ බලන්නකෝ පොඩ්ඩක්. නෑනේ ගලෙන් තමා අතුල්ලලා හොදන්න. කීයට එයිද දන්නේ නෑ. හා මං එහෙම හොදන්න. හරි අම්මේ හරි. මේට ඉඳගෙන මේ හොදන්න. පොඩි එකෙක් නිදිනේ තාම. ඇහැරුණොත් මම බලන්නම්කෝ. දුවේ මෙහෙ ඉන්නකෝ. ඇයි අම්මේ? නේ පොඩි කෙල්ල නිදි නේද? මට කහට වැඩිපුර දාලා සීනි අඩුවෙන් දාලා තේ එකක් හදාගෙන අම්මේ හා මං අතවලින්. දුව ගෙනාවද තේ එක? චුට්ටක් නිමිලා. ඒකට කමන්නේ. මේ දුවේ රැයට මොනවද අපි හදන්නේ? මේ පුතා ආසයි චිකන්. අර ෆ්‍රිජ් එකේ තියෙනවා චිකන් කෑල්ලක්. ඔන්න ඔහොම මේකත් හදලා දාන්න. බබා නැගිටින්න කලින්. ඒක පුතාට අරන් තියන්න. හරි. නේ අඬන්න එපා පුතේ අඬන්න එපා. ඔයා අඬන එක නවත්තන්නකෝ. දැන් මට හොඳටම ඇති වෙලා තියෙන්නේ අප්පා. ඔක්කොම මෙයා හින්දා තමා. ඔක්කොම ඔයා හින්දා තමා.
මට ඇති වෙලා තියෙන්නේ පුතේ දැන් ඔයාව. මට මේ ඔක්කොම ප්‍රශ්න ඔයා ආපු දවසේ ඉඳලා තමයි. මං දැන් ඉවසනවා ගොඩාක් ඉවසනවා.